ඔයාලා දන්නවද අපි දකින සමහර වන්දා කියන සත්තු ඇත්තටම සොම්බි සත්තු කියලා? ඔව් ඒක ඇත්ත. මේ අහිංසක විදියට ඉන්න වන්දා ඇතුලේ ඌව පාලනය කරන භයානක සතෙක් ඉන්නවා. මේ සතාගේ නම හෝස් හෙයාවර්ම්. විද්‍යාත්මක හඳුන්වන්නේ නෙමටෝමෝෆා කියලා. මුන් හරියට කළු පාට නූල් කෑල්ලක් වගේ. හැබැයි මුන්ගේ වැඩේ නම් හරිම භයානකයි. මේක පටන් ගන්නෙ මෙහෙමයි. මේ පණුවගේ බිත්තර වතුරේ තියෙන්නේ. කුඩා මැස්ස හෝ වෙනත් කෘමීන් ඒ බිත්තර කනවා. වන්දා ඇවිත් මේ කෘමිය කෑවම අර පණුවා වන්දාගේ ඇඟ ඇතුළට යනවා. වන්දා දන්නේම නැතුව ඌ ඇතුලේ මේ පණුවා අඩි 2ක් විතර දිග වෙනකන් ලොකු වෙනවා. දැන් තමයි වැදගත්ම කොටස. මේ පණුවට ඕනේ කරන්නේ වතුරට යන්න. මොකද උගේ බිත්තර දාන්න වතුර ඕනේ. හැබැයි වන්දා කියන්නේ වතුරට බය ගොඩ බිම ඉන්න සතෙක්. ඉතින් මේ පරපෝෂිතයා මොකද කරන්නේ? ඌ වන්දාගේ මධ්‍යම ස්නායු පද්ධතිය පාලනය කරන්න ගන්නවා. විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මේ පණුවා වන්දාගේ සිරුර තුළ විශේෂ ප්‍රෝටීන් වර්ග නිකුත් කරනවා කියලා. මේ ප්‍රෝටීන් වන්දාගේ මොළයට ගිහින් වන්දාගේ ස්වභාවික බය නැති කරනවා. ඊට පස්සේ වන්දාට හිතෙන්නේ වතුරින් පරාවර්තනය වෙන එළිය දිගේ යන්න ඕනේ කියලා. මේකට කියන්නේ ෆොටෝටොක්සිස් කියලා. වන්දා තමන්ගේ පාලනයෙන් තොරව වතුර තියෙන තැනකට ගිහින් ඒකට පනිනවා. හරියට රිමෝට් එකකින් පාලනය කරන රොබෝ කෙනෙක් වගේ. වන්දා වතුරට වැටෙන ගමන් අර පණුවා වන්දාගේ සිරුර සිදුරු කරගෙන එළියට එනවා. එතකොට අර වන්දා මිය යනවා. නැත්නම් අඩපණ වෙනවා. පණුවා වතුරේ නිදහසේ යන්න යනවා. හිතන්නකෝ සතෙක් තවත් සතෙක්ගේ මොළය පාලනය කරලා Tamanට ඕන තැනකට අරන් යනවා කියන්නේ කොච්චර පුදුම දෙයක්ද? සබාදහම හරි අමුතුයි නේද?